වයස අවුරුදු 15යි. පාදුක්කෙන් ලෝකෙම දිනන්න වෙරදරන අපේ මල්ල ක්‍රීඩිකාවක්. බුද්ධිනි. අයිබෝන්. අයිබෝන්. කොහොමද ජීවිතේ? හොඳයි. දැන් සතුටින්ද? ගොඩක් සතුටින්. ඉල්ලුවා හම්බුණා. හම්බුණා. තට්ටු කරා දොර ඇරුණා. හෙව්වා හම්බුණා. දැන් ආවා මීට සතියකට කලින් ආව හම්බෙන්න. මොකද්ද තරගෙ දැන් සහභාගී වෙන්න තියෙන? GS දිස්ත්‍රික් එක. ඒ කියන්නේ GS දිස්ත්‍රික්. ග්‍රාම සේවා මීට් එකේ දිස්ත්‍රික්. ඔව්. දැන් කොච්චර දුරක් ආවද? ගොඩක් දුරක් ආවා. රික්ස්බරි ඕන්ලයින් තරගවලටත් ගිහින් තියෙනවා. එතකොට අපි ළඟ තිබ්බ ජූනියර් නැෂනල් එකටත් ගියා. තව මොනවද ප්ලෑන්ස්? දකුණු ආසියාවට නියෝජනය කරන් තමයි යන්නේ. මොනවා පැත්තෙන්ද? මේන්ලි මගේ ඉවෙන්ට් එක හයි ජම්ප්. එතකොට අපේ රිලේගේ 4 දෙනා ඉන්නේ. මම ඒකට ඉන්න ඕනේ. දැන්ට ලොකුම දුරක් ගිහිලා තියෙන්නේ රිලේස් වලින් තමයි. ඕකේ. අම්මා? අම්මා පුෂ්ප රත්නායක. එයා මොනවද කරන්නේ? එයා ගෙදරටලා නිකන් ඉන්නේ. තාත්තා? තාත්තා ඉංජිනේරු සංස්ථාවේ සිකියුරිටි. කොහෙද? ඉංජිනේරු සංස්ථාවේ. ඉංජිනේරු සංස්ථාවේ Security. ආරක්ෂක අංශයේ රැකියාවක් කරනවා. එතකොට මට කෝල් කරා හම්බුණා මතීෂ් සම්බන්ධ කරේ අපේ යාළුවා. දැන් එක ඉලක්කයකට යන්න බැරි වෙනවා බාධකයක් තියෙනවා. මල්ල ක්‍රීඩිකාවක් විදිහට අර මේ පිට්ටනේ තියෙන බාධක නෙමෙයි. ඇත්ත ජීවිතේ බාධක. මොකද්ද? සපත්තු දෙක ඕනේ කිව්වනේ. ඕනේ කිව්වා හම්බුණා. මං නෙමෙයි දුන්නේ. මට පුළුවන් වුණා වගේ දොර ඇරලා දෙන්න. ඔයා ඒ දොර අරගෙන ගියා. කියන්නකෝ මොකද්ද දැන් ඔය අතේ තියෙන කියලා පෙන්නන්නකෝ. අතේ තියෙන්නේ ස්පයික්ස් දෙකක්. ආ. New Balance කියන බ්‍රෑන්ඩ් එකේ. ඕක වටිනවද? අනිවාර්යයෙන්. කොච්චරක් වටිනවද ඕක? මේක ඔයානේ ගිහලා ගත්තේ කඩේ? මේක ඉවෙන්ට්ස් කරන්න පුළුවන් 100 මීටර්ස් වෙනකන් 80 මීටර්ස් වෙනකන්. ඕකේ. එතකොට මේක ඇත්තටම වැඩියෙන් ගත්තේ හයි ජම්ප් එකට. ඕකේ. එතකොට මට තව තියෙනවනේ රනින් ඉවෙන්ට්ස් ටිකක් ඒකටත් එක්කම තමයි මේක මම ගත්තේ. එතකොට දැන් වටිනාකම විදිහට ගත්තොත් කීයක් විතරද? මේක තාත්තත් එක්කද ගිහලා ගත්තේ? ඔව් තාත්තත් එක්ක ගිහින් ගත්තේ. ඒකේ මේක 48900යි ඩිස්කවුන්ට් එක තමයි 43000. 43000කට හම්බුණා. ඔව් ඩිස්කවුන්ට් එක. දැන් ඒක අරන් දුන්න කෙනාට අපි තෑන්ක් යූ කියමුනේ. thank you කියෝ. මේ වීඩියෝ එක ඇත්තටම ඔවුන් අගයන්න එපා. ලංකාවේ ඉදිරියට යන ලංකාවේ අනාගතය දිනන්න වෙරදරන අපේ පුංචි ක්‍රීඩිකාවක් වෙනුවෙන් පෙනී හිටිය බ්‍රෑන්ඩ් එකක්. එයාට ස්තුති කියමුනේ. එච්චරයි. ඒ ආදරය අපි ලබන්න අපිත් පින් කරලා තියෙනවා. ඔබ පින් කරලා තියෙනවා. ඔබ මං ළඟට ආපු ගමන් ඔබට මං ඔවුන් සම්බන්ධ කරලා දුන්නා සිග්නේචර් ක්ලෝතින් ඒ ඇඳුම් කම්පැනි. අයිබන් අයිබෝ කොහෙද ඉන්නේ? පාරේ මේ ඇවිල්ලා සිග්නේචර් ආයතනයේ අපේ අධිපතිතුමා අම්ජඩ් මේ ඉතින් මේ බොහොම ස්තුතියි මේ සපත් දෙක තියෙනවා දැන් අපි ළඟ මේ පොඩ්කාස්ට් එකේ ඉන්නේ ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ. ඕකේ මං එක ඉල්ලීමක් කරේ අපේ ක්‍රීඩිකාවක් ඇගෙව්වට මේ බොහොම ස්තුතියි මේ ඇගීමට. අනිවාර්යෙන් ලංකාව වෙනුවෙන් ඕන දෙයක් කරන්නේ. දැන් මේ ඇවිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔබ ඔය ඇඳගෙන ඉන්න ඔය ඇඳුම ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායමත් අඳිනවා. එතකොට ශ්‍රී ලංකන් ක්‍රිකට් වෙනුවෙනුත් ඔය ඇඳුම නිෂ්පාදනය කරන්නේ සිග්නේචර් ආයතනයේ නේද? yes ඕකේ අම්ජඩ් ලංකාවට බොහොම ස්තුතියි. thank you Mr. Ashan. ඇයි මෙහෙම ක්‍රීඩාව වෙනුවෙන් පෙනී ඉන්නේ මෙච්චර? පෙනී ඉන්නේ ඉතින් ඒකදී අපේ ලංකාවේ heart beat එක හරි අපිට ලංකාව ඉස්සරහට අරන් යන්න පුළුවන් ඉතින් හැකියාවෙන් පුළුවන්. බුද්ධිනි දැන් අහගෙන ඉන්නේ මොකද්ද කියන්න තියෙන බුද්ධිනිට? බුද්ධිනී I mean good luck make us all proud. බුද්ධිනිත් කියන්න මොන හරි. thank you so much sir මට මේ සපත් දෙක ගන්න ඉදව කරාට. thank you ලැහුණාද? අනිවාර්යයෙන් thank you. ඕකේ අම්ජඩ් සර් එහෙනම් thank you sir ජය වේවා අපිත් ඉන්නවා ඔයාලත් එක්ක ඕන දෙකට එහෙනම් ජය වේවා. බුත්සරණයි දේවපීරයි. okay bye. see you inshallah. හරි ඕකේ. එහෙනම් ඒ ගෞරවය අපි දෙනවා එයාලට. මොකද එයාලා අපි වෙනුවෙන් ඉන්නවා. ඔබ වෙනුවෙන් මම හිටියා. මම වෙනුවෙන් ඔවුන් ඉන්නවා. ඔබ වෙනුවෙන්. ඒක නෙමෙයිද වෙන්න ඕනේ. දැන් ඔයා තවත් ඉස්සරහට ගිහලා තව කාරු හරි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඒක තමයි ඔබේ යුතුයකම. නේ? තවත් මේ ඔබේ පාරේ යන්න වෙරදරන කට්ටියට ඔබ ඉදිරියේ උදව් කරන්න. ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මේක කෙටියෙන් ඉවර කරන්න ඕනේ දෙයක්. මතීෂ විශේෂයෙන් මතක් කරන්න. ඔව් එයා හින්දා තමයි අයියෝ හම්බුනේ. මතීෂ අයියා මාව සම්බන්ධ කරලා දුන්නා. ඉතින් ඕනෙම කෙනෙක්ට ජීවිතේ දිනන්න ඕන නම් පාරවල් තියෙන ওই පාරවල් හොයාගන්න, දොරවල් තියෙන ওই දොරවලට තට්ටු කරන්න. තට්ටු කරාට පස්සේ අපිට හිතා ගන්න බැරි දේවල් දැන් ඔයාලට තවත් දේවල් දෙන්න පුළුවන්. කම තියෙනවා එයාලගෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එයාලා කිව්ව ඕන දෙයක් දෙන්න රෙඩි කියලා ඔයාලට. මොකද්ද සිහිනේ ටාගට් එක අවසානයේ? අවසාන ටාගට් එක තමයි දකුණු ආසියාව නියෝජනය කරන ලංකාවෙන් හයි ජම්ප් වලින්. හයි ජම්ප් වලින්. අඬලා නැහැ? ගොඩක් අඬලා තියෙනවා. hina වෙලා නැහැ? ගොඩක්. අද එහෙම අඬන දවසක්ද hina වෙන දවසක්ද? hina වෙන දවසක්. hina වෙනවා. කොච්චර සතුටුද? ගොඩක් සතුටුයි. අවසාන වශයෙන් අම්මා තාත්තට කියන්න දෙයක් තියනවද? ඒ දෙන්න හින්දා තමයි මෙතන ඉන්නේ. ගොඩක් ඒ කියන්නේ චූටි දේවල් වලින් මට ඇත්තටම සවත් දෙයක් තිබුණා නෑ ලොකුවට. ඒගොල්ලෝ පුළුවන් විදිහට ඒගොල්ලෝ මට ගල්ලා තියෙනවා. ඉතින් ගොඩක් පිං ඉතින් ඒගොල්ලන්ට. එයාලා හැමදාම ආව බලා ගන්න. ඔයා හැමදාම එයාව බලා ගන්න ඕනේ. මරණ කම්මනේ. ඒක තමයි අපේ යුතුයකම. තමයි අපේ බොන්ඩ් එක. සැප බොන්ඩ් එක.
හැමෝටම කලින් අපේ අම්මට තාත්තට අපිව මතක් වුණා. එයාලටත් කලින්. ඔයාටත් මතක් වෙන්න ඕන දවසක එයාලව. අනිවාර්ය. එහෙනම් තරගයේදී හම්බෙමු. පිට්ටනියේදී හම්බෙමු. අනිවාර්ය. දවසක. මමත් එනවා අප්පුඩි ගහන්න ඔයාලට. ඕනෙම ක්‍රීඩිකාවක් දිදුලවන්න බබලවන්න පුළුවන් අම්මටයි තාත්තටයි. ඔබත් එහෙම මවෙක් පියෙක් වෙන්න. ඒ වගේ දුවලට බුද්ධිනි දෙන්නේ හොඳ පණිවිඩයක් කියලා මම හිතනවා. පාදුක් කෙනෙමේ කොහේ හිටියත් ජීවිතේ දිනන්න පුළුවන් මල්ල ක්‍රීඩිකාවකට. මං හරිද? අනිවාර්යයෙන්. තව තවත් ස්පොන්සර්ස්ලා අවශ්‍යයි. අම්ජඩ් සිග්නේචර් ආදිරි බොහොම ස්තුතියි. එන්නම් ගෙවල් පැත්තේ බත් ටිකක් කාලා යන්න. අනිවාර්යෙන්. අම්මේ මක් පාදුක්කේදී. ජය වේවා. ජය වේවා. තව මොනවද මගෙන් වෙන්න ඕන? මේක තමයි ලොකම හීනේ තිබ්බේ ස්පයික් දෙයක් ගන්න. ඉදිරියට අනිවාර්යෙන් මම මීට් එකේ ජයග්‍රහණය කරනවා. කරා මම අනිවාර්යෙන් අයියව හම්බෙන්නේ නා. අනිවාර්යෙන්. අයිබෝන්. අයිබෝන්. අයිබෝන්.